ආයුබෝවන් මගේ යාළුවනේ. මම අද ඔයාලට පුදුම හිතන දෙයක් කියන්නම්. ඉංග්‍රීසි භාෂාවේ වචන 1,70,000කට වඩා තියෙනවා. ඔව්. වචන 1,70,000ක්. දැන් අවංකවම කියන්න ඔයාලට පුළුවන් ද මේ වචන 1,70,000ම ඉගෙන ගන්න? අනිවාර්යයෙන්ම බෑ. හැබැයි මෙන්න සුභාරංචියක්. ඉංග්‍රීසි චතුරව කතා කරන්න ඔයාලට ඒ තරම් වචන ගොඩක් ඕන වෙන්නේ නැහැ. ඇත්තටම පැහැදිලිව විශ්වාසයෙන් යුතුව එදිනෙදා ඉංග්‍රීසි කතා කරන්න ඔයාලට ඕන වෙන්නේ වචන 521ක් විතරයි. ඔව්, සරල වචන 521ක් විතරයි. අද අපේ මාතෘකාව තමයි මේ වචන 521කින් චතුරව ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියන එක. අමාරු ග්‍රැමර් නැහැ, දිග වචන ලිස්ට් නැහැ, පීඩනයක් නැහැ. තියෙන්නේ සරලව හිතන එකයි සහ ස්මාර්ට් විදිහට ප්‍රැක්ටිස් කරන එක විතරයි. ඒ නිසා මේ වීඩියෝ එක මග හරින්න එපා. රිලැක්ස් වෙන්න, හෙමින් ගැඹුරු හුස්මක් ගන්න. අපි පටන් ගමු. පළවෙනි කොටස. ඇයි ඉංග්‍රීසි අමාරුයි වගේ දැනෙන්නේ? ගොඩක් අය හිතන්නේ ඉංග්‍රීසි අමාරුයි මොකද යාලා ප්‍රමාණවත් තරම් වචන දන්නේ නැහැ කියලා. ඒත් ඒක ලොකු වැරදීමක්. ඇත්තම ප්‍රශ්නේ වචන මදිකම නෙවෙයි, වැරදි විදියට ඉගෙන ගන්න එකයි. ඉංග්‍රීසි මව් භාෂාව කරගත්තු අයවත් අර වචන ලක්ෂ ගානම පාවිච්චි කරන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙක් දවසකට පාවිච්චි කරන්නේ වචන 2000 3000 අතර ප්‍රමාණයක් විතරයි. එදිනෙදා කතාබහේදී පාවිච්චි වෙන්නේ ගොඩක් පොඩි වචන සෙට් එකක්. I, you, we, they, go, come, do, make, take, good, bad, happy, sad. මේ වචන හැමදාම නැවත නැවතත් පාවිච්චි වෙනවා. චතුර වෙනවා කියන්නේ ලොකු වචන පාවිච්චි කරන එක නෙවෙයි, නොනැවතී සුමටව කතා කරන එක. ඉංග්‍රීසි කියන්නේ මෙවලමක් මිසක් විභාගයක් නෙවෙයි. ඔයා උත්සාහ කරන්න ඕනේ අනුන්ව පුදුම කරන්න නෙවෙයි, ඔයාගේ අදහස ප්‍රකාශ කරන්නයි. දෙවෙනි කොටස. වාක්‍ය රටාවල රහස. කතා කිරීමේ ලොකුම රහස තමයි sentence patterns. එහෙමත් නැත්නම් වාක්‍ය රටා. වාක්‍ය රටා හරියට පාරවල් වගේ. වචන හරියට වාහන වගේ. පාර පැහැදිලි නම් වාහනයට ලේසියෙන් යන්න පුළුවන්. ඔයාට ඕනේ ශක්තිමත් වාක්‍ය රටා කිහිපයක් විතරයි. මෙන්න වැදගත්ම රටා ටික. පළවෙනි එක. I want to. ඒ කියන්නේ මට ඕනි. I want to eat. I want to sleep. දෙවෙනි එක. I need to. මම කල යුතුයි. I need to go. I need to study. තුන්වෙනි එක. I am going to. මම කරන්න යන්නේ. I am going to work. හතරවෙනි එක. I like to. මම කැමති. I like to read. පස්වෙනි එක. I have to. මට කරන්න වෙනවා. I have to study. මේ රටා පහෙන් ඔයාට වාක්‍ය 100 ගණනක් හදන්න පුළුවන්. ඔයාගේ මොළය මේ වගේ රටාවලට කැමති. එතකොට ඔයා හිතන්නේ නැතුවම ඉබේටම කටින් වචන පිට වෙනවා. තුන්වෙනි කොටස. එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කිරීම. ඉංග්‍රීසි තියෙන්නේ පොත්වලට නෙවෙයි, ජීවිතයටයි. ඔයාට විශේෂ මාතෘකා ඕනේ නැහැ. එදිනෙදා සිදුවීම් ගැන කතා කරන්න. උදේට I wake up early. I feel tired. I need water. වැඩට යද්දී I go to work. I feel busy. හැඟීම් ගැන කතා කරද්දී I feel happy. I feel sad. අතීතය ගැන කතා කරද්දී past tense එකට බය වෙන්න එපා. Yesterday I go to work කිව්වා. අදහස පැහැදිලි. මිනිස්සු ඔයාගේ grammar බලන්නේ නැහැ. එයාලා බලන්නේ ඔයාගේ confidence එක දිහා. එයාලා බලන්නේ ඔයාගේ confidence එක දිහා. වැරදි කියන්නේ ඔයාගේ ගුරුවරු. perfect වෙනකන් හිටියොත් ඔයා කවදාවත් කතා කරන්නේ නැහැ. හතරවෙනි කොටස. practice කරන විදිහ. practice කරන්නේ නැතුව කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔයාට දවසට පැය ගාණක් ඕනේ නැහැ. දවසට විනාඩි 10ක් ඇති. හැබැයි හැමදාම කරන්න ඕනේ. 521කින් වචන 10ක් තෝරගන්න. ඒ වගේන් වාක්‍ය 5ක් හදලා සද්දෙන් කියන්න. රහසින් කියන්න එපා. දවස් 3ක් එකම වාක්‍ය ටික කියන්න. ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. වැරදි කියන්නේ ඔයාගේ ගුරුවරු. perfect වෙනකන් හිටියොත් ඔයා කවදාවත් කතා කරන්නේ නැහැ. පස්වෙනි කොටස. බය නැති කර ගැනීම. ඉංග්‍රීසි කතා කරන එකේ ලොකුම සතුර තමයි බය. වැරදෙයි කියන බය. මිනිස්සු hina වෙයි කියන බය. බය එන්නේ ඉංග්‍රීසි වලින් නෙවෙයි, ප්‍රෙෂර් එකෙන්. perfect ඉංග්‍රීසි කතා කරන්න ගියාම මනස හිර වෙනවා.
ඒත් සරල වචන පාවිච්චි කරද්දී මොලේට ආරක්ෂිත බවක් දැනෙනවා. මිනිස්සු hina වෙයි කියන හිතන්න එපා. උත්සාහ කරන අයට මිනිස්සු ගරු කරනවා. ඔයාගේ ටාගට් එක අදහස හුවමාරු කරගන්න එක මිසක් පර්ෆෙක්ට් වෙන එක නෙවෙයි. කවදාවත් දැන් මම රෙඩි කියලා හිතෙන එකන් ඉන්න එපා. රෙඩි වෙන්නේ කතා කරන්න පටන් ගත්තට පස්සේ. 6 වෙනි කොටස. දෛනික කාලසටහන. මේක ගොඩක් සරල බිසි කෙනෙක්ට උනත් කරන්න පුළුවන් රුටීන් එකක්. උදේට විනාඩි 5ක් සරල වාක්‍ය කිහිපයක් කතා කරන්න. දවල්ට ඉංග්‍රීසි පොඩ්කාස්ට් හෝ වීඩියෝ අහන්න. රැට විනාඩි 5ක් අද දවස ගැන කතා කරන්න. එක දවසක්වත් මග හරින්න එපා. ඉංග්‍රීසි කියන්නේ හරියට මස් පිණ්ඩුවක් වගේ. පාවිච්චි කරද්දී වර්ධනය වෙනවා, නැවතුවොත් දුර්වල වෙනවා. මතක තියාගන්න. ඉංග්‍රීසි කියන්නේ මැජික් එකක්වත් සහජ හැකියාවක් නෙවෙයි. ඒක කුසලතාවයක්. පර්ෆෙක්ට් වෙනකන් බලන් ඉන්න එපා. අදම සරල ඉංග්‍රීසි වලින් පටන් ගන්න. හෙමින් කතා කරන්න, හැමදාම කතා කරන්න. ඊළඟ එපිසෝඩ් එකෙන් හමු වෙමු.